ඉතින් කොහමද? ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ අයිස්ක්‍රීම් නම්බර් 1. ඉතින් මේ ගේම් එක දැන් අලුත් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ අලුතෙන් ආපු අයිස්ක්‍රීම් ගේම් සීරීස් එකක් ප්ලේ කරමු. පළවෙනියෙන් අපි මේ ගේම් එක ප්ලේ කරමු. ඉතින් මෙන්න මේ වීඩියෝ බලන් තියෙන්න. හරිනේ. හරි අතන අයිස්ක්‍රීම් එක. All he thinks about is playing and shoving food down his throat. ඔයාගේ නම රොඩ්. ඔන්න මගේ යාළුවා එන්නේ යාගේ අයිස්ක්‍රීම් එකක් ගන්න. මටත් දෙන්න හොඳේ. තනියෙන් කන්න එපා. හොඳ අයිස්ක්‍රීම් එකක් ගන්න. ඊවත් ඉක්ුණේ. අල්ලගත්තා නේද? ඉතින් ගියා. Damn, I have to do ඕ something. මට මොකක් හරි කරන්න වෙනවා. මොකක් හරි කරන්න මේකට. මෙන්න මේ වේ ඇති ලණුවක්. ඔය තියෙන ලණුවක්. දරවහා. මෙන්න හදා. තව දෙයක් තියෙනවා. මෙන්න මේ කැට පොලේ තරන් යෝ. හදිස්සියකට මොනේ වෙනවනේ. හදින්නේ පයින් තියෙන. පයින් නෙමෙයි එලිලා මට බහින්න. හරි. හරි මෙන්න මෙහෙම. මම ඉන්නවද? ඉන්නවා. මගේ කොන් පොට්ට කරන්න ඕනේ. අවරි. ඔයා මහ බූරුවෙක්. ඔය එක දන්නේ නේ ඌ. උකෝ ආල්පියට ඇහුණා. ඌ මරංකයි. තම්බෝ මොකද මේ පිස්සුනට නෑ. කෝ. දැන් ගණන් අර මොකද කැට්ට පොලේ වගේ. දැන් කැෆෙටේරියා එකට යන්නේ තියෙන්නේ. හරි. මේ කැෆේ එකට තමයි අපිට දැන් යන්න තියෙන්නේ. ඒකෙත් හැටි. ඊක හුල්මන් කැෆේ එකක් වගේ මෙයාව. හරි. දැන් බහින්න තමයි තියෙන්නේ. හරි. ඈර පන්දුර. මෙන්න මේ ඇයිනට. දැන් මෙන්න මේකේ සද්දේ වුණ ගමන් මූ වෙනවා. ඒකයි වැඩි. එළි ඉන්න නම් හොඳයි. අය නියන්ත හොඳ වෙලාවට. තුපා මුඩ පැනපා එමෙන්න මේ කුණු බක්කි ටික චෙක් කරන්න ඕනේ. මෙයාක ඔය සල්ලි දාන මොකද්ද සේප්පු වගේ තියන්නේ. ඒකේ පාස්වර්ඩ් එක මෙයා කොලේක ලියලා කුණු බක්කි ටික විසිකලා දාලා. සමහරක් විට එයාට ඕනේ නැති වුණා කියලා ආයි විසිකලා දාන්නේ. එයාට මතකයි. කුණු බක්කි කිහිපයක්ම තියෙන හොයන්න වෙන්නේ. අන්නේ අන්ත හම්බුණා. ඌනේනි එනවා. වරෙන් මෙන්න මෙහි. අන්නේ වරෙන්. යා මහතයිනේ මුලේනේ. ඒ මහත කට්ටියට මුලේනේ. අනේ මෙම. අනේ වරෙන් එන. ගණන් අර කැට පොලේ වගේ. වාංග. එන්න මෙහෙන් වර. මෙහෙන් આવතරම අල්ලන්න පුළුවන්. අල්ලයිද? එහෙම අල්ලන්නේ. මහ පොට්ටේනේ. පොට්ටේ අල්ලන්නේ. ගානින් ඕක. ප්‍රේණපම් මෙන්න හැම. දැන් මෙන්න මෙහෙන් වර. ඉන්නේ කාසියෝගේ තියෙන ලෙවුතු කරමු බලන්න. අම්මට සල්ලි හම්බුණා. ඒක එක්ස්පීරියන්ස් කොයින්ස්. කියන්නේ. මන් දන්නේ මේගොල්ලෝ කියන්නේ. එනවද? එනවා. අනේ මරෙන් මෙන්න මේකේ කාසියක් ගන්න. මෙච්චර සල්ලි දීදී මෙයා කාසියක් කරන් යන්නේ. මොන වගේ කෙනෙක්ද නේ? හොරකම් කරන්න හොඳ නේ. ඒ මේගොල්ලෝ නපුරු මිනිස්සුනේ. මේක සල්ලි නේද? හැමතැනම සල්ලි. මු සිංකිගේ සල්ලි තමයි. බෝරු වෙන්නේ. අනේ වරේ. මෙන්න වරේ. අන්නේ වරේ. හොඳ ළමයා. ඔයා මෙහින් වරෙන්කෝ. අනේ වරේ. අයියෙන් ඔහෙන් කැරි ඉන්න. මගේ පස්සෙන් නම් ඉන්න බා. මොකද්ද නෙවෙන්නේ? අනේ මෙන්න මෙහෙම වරෙන්. මොල්ලේද? වරෙන්. මෙහෙන් වරෙන්. වාංග. මුට හැම භාෂාවම කියන්නේ නැත්තම් මුට තේරෙන්නේ. අන්න ඉච්චර මෝඩේ. දුවලා ගිහලා අර ඔයිල් කෑන් එක එකක් තිබ්බේ. මෙන්න මෙතන ගත්තරම. කතෝනේ.
දැන් මේ කලින් වගේ අර මොකද ඩෙන්ටි කාඩ් එකක් ගන්න තියෙනවනේ. ඒතර මෙතින් බලන්න ඉපේ. ඒකනේ. දැන් එළිය අර පුටු වගේක් තිබ්බනේ. ඒක කලින් කී තිබ්බනේ. ඒ වගේම ටිකක් මේ මෙන්න විතර කලින් දොරක් තිබුණෙත් නෑනේ. ඒව අලුතෙන් ඇවිල්ලා. බලන්න. මූ දිනුන වෙලා. එක්කනේ මූ යාගේ මේ ටික අලුත් කරගෙන. කලින් අර කැෂියර් එක තිබ්බේ මෙතනනේ. මේක අතින් ඉදියාවේ. මට හොරකම් කරගන්න කිසි. මොන්දේ කාව කොහොම හිටියද? අර අය වාංග. ඉක්මනට ඉන්නකෝ අනේ. පාරක්කු වෙනවා. යමන් ඉක්මනට. දැන් මූ මාව අල්ලලා. අල්ලා නිකන් ඉන්නේ මූ අල්ලලා අයිස් කරනවා. අයිස් කරලා ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නවා. අන්න එච්චර හොඳ කෙනෙක්. අයියෝ. හරිද දැන්? මහා වාතයක්. වාංග අයියෝ මේ මොකද මේ අර. දුවපා. විකාරක් තියෙනවනේ. වාංග. මෙහෙන් වටයක් දාමු. අයියෝ වාංග. මේකේ පොඩ් නැත්තම් ඉර වෙනවා එක. යමංකෝ. මේ ටේබල්ස්. කලින් තිබෙන්නේ පිස්සු නටන්න එපා. පිස්සු නැටුවොත් පිස්සු තමයි. මේක පොඩ්ඩක් ගැස්සෙනවා. මෙන්න මෙහෙන් වරෙන්කෝ. මෙහෙන් වරෙන් අනේ. පොඩි ළමෙක්වත් අල්ලගන්න බෑ මහත හින්දා තමයි ඔක්කොම. ඔක තමයි මහත කට්ටියට අල්ලන්න බෑ. අහලා නැද්ද? ඌ අහලා නෑනේ. හැංගියන් ඔන්න හැංගිලා ඉන්නවා. අයිති එතකන් ඔයගොල්ලෝ වීඩියෝ ලයික් කරේ නැත්නම් ලයික් එකක් දාන්න. අපිට අද ළමෙක් බීර ගන්නක් තියෙනවා. දැන් හැංගිලා ඉන්නේ ඔක මොඩේ. දැන් බල්ලෙයි. අනේ මෙයන්. ඔය වීඩියෝට හරි හොඳයි. පොඩ්ඩක් ඉතින් මහතයි. තා චුට්ටක් මොඩේ. දැන් මීට වහින්. උනේ. මොකද මෙයා දැක්කොත් අපිට වාහනෙන් යන්න බෑ. ඒකයි. ස්ක්‍රීන්ෂොට් එක කොහෙද දාන්නේ? ඒක බැලුවෙත් නෑ මම ගත්තෙත් නෑ. ඒක ඉවරයි නේද? ඒකේ උණ්ඩ ඉවරයි. අමීටි උණ්ඩ ඉවරයි. ඉවරයි. මෙන්න මේ සද්දයක් දාමු. මේ මොකද මේක වෙන්නේ? දැන් උහින් ඔකයි. එහිලානේ. මෙන්න මෙහෙටලා බලන්න. මම මෙහෙට එතුළට ගිය ගමන් අපි එළියට යනවා. නැත්තම් මේ කොම මිහාට යන්නෝ මියානම් මෙයාත් නේදයි. මිහාට තමයි ආවේ ඉන්නේ. අනේ මන් දන්නේ මොකක් කරනවද ඉතින්. යමන් දැන් ඉක්මනට යන්නකෝ වද නොදී. මොනවද බලන් ඉන්නේ? මට පේන්නේ මෙයා දැන් සක්මන් භාවනාවට පුහුණු කරනවා. ප්ලීස් යන්න. ප්ලීස්. හිරවුණාද? අනේ අන්තන් යනවා. මීනවා කියන්නේ විනෝද යනවද? යනවා. අනේ අන්තන් යනවා. යන්නේ නැති. අයියෝ ගින්නේ යනවා. මොකද කරන්නේ හැංගීද? හැංගිලා ඉන්න බලන්න. පොඩ ඈතට යනකම්. දැන් ගිහින් ඇති. අනේ අතුලට යන්නකෝ ප්ලීස්. උට තීරින්නේ සිංහල. උට අන්දර දෙමළ විතරයි තීරින්නේ. ඒක නේ කලින් අර මාංගත් කිව්වේ. දාව මේක ගණින් බිමට දාපන්. ගණින් බිමට දාපන්. දැන් ওই සද්දෙට එයි මං හිතන හැටියට. ආයෙ නැත්නම් චාප මොකද මේ වෙන්නේ? මම එක ලැග් වෙනවා. ස්ක්‍රීන්ෂොට් රෙකෝඩ් දාලා ඉන්න වෙන්නේ කි. අනේ දැන්ම තියනවාද? කොහෙද මුගියේ? අමු ගවයා කියලා උච්චර ගවයෙක් වෙන්න බා කොහෙද ඉපාර මේක ගියේ කියන්නේ? අන්නේ අන්තන් එනවා. එනවද යනවද? මේකයි. එනවද යනවද කියන්නේ? යනවා. දෙකා. මොන වාදයක්? කයි කියන්නේ
අයියෝ මූ දකින්නවනේ. දැක්කද? දැක්කනම් ඉක්මනට එනවා. නෑ දැකලානේ. යනවා. ඔක ඇස්සට ගියොත් නරකද? අයියෝ යන්නේ මේක. ආංග. ඔකට මොන භාෂාවකවත් තේරෙන්නේ. I think මොඩයා. වෙන් ඉඳිපා. ඔට්ටු නැති වැඩ කරන්නේ. වටමීසේ වට දාන්න හොඳ නේ. ඔළුව කැරකිල්ල නේදරු. මූ ඒව අහලා නේන්ති. මට කරන් දෙන්නේ. යන්න දියවකෝ. வாங்க උට මුගේ අම්මට තේරෙන්නේ නැහැනේ මුගේ වැඩ. ඒක. මෙයාගේ අම්මා තමයි ඉවිල් නන්. හැංගින්න බැරිද? දුවපන් අල්ලයි. අල්ලලා නිකන් ඉන්නේ අයිස් කරනවා. ඔප්ටිකල් කරනවා. පිස්සු. හැංගින්න බැරිද නේ මේ? කලින් බලනකොට නම් හැංගෙන්න පුළුවන්. පිස්සු වැඩ කරනවානේ මේකත් ඉතින්. මේක හැරෙන්න. මම මට සිහිය නැති කරන්න වෙයි. නැත්තම් බෑ. මෙන්න මෙහාට වරද. ඔන්න ඔතන මේ මොකේද බෝනික් එකක් ඉන්නවා. හැප්පිලා මැරි. මැරුණානේ. පව්. කුණු බක්කී නේද? පව්වනේ. ඕව වැඩක් නැතිලා කුණු බක්කේට දාලා. දැන් යමන් ප්ලේග්‍රවුන්ඩ්. මෙයාට ප්ලේග්‍රවුන්ඩ් එකක් තියෙනවා. පොඩි කාලේ සෙල්ලම් කරපු තැන වෙන්නේ. දැන් එයාගේ වෙන්නේ. ඔන්න ප්ලේග්‍රවුන්ඩ් එකට ආවා. මේකෙත් වැඩ ගොඩක් කරන්නේ. එච්චරමනේ. මට අමතක වුණානේ. මෙතෙන්ට නෙමෙයි ඉන්න ඕනේ. අපි යන්නේ මෙන්න මෙතෙන්. අපි එතෙන්ට තමයි යන්න ඕනේ. එතෙන් මට වැඩක් තියෙන ගන්න. ගාඩුවා. මෙයාර කැරකෙමු හින්දා මට පිස්සු දැනුණා. ඒකයි උනේ. හින්ගිනවා මෙන්න මෙහෙ තිබුණා නම් හොඳයි. නේ අන්න අතන තියෙනවා. මොයිනීද? අම්මු වන්නරේට යනවා. අරින් මෙහෙට එන්නේ. නේනි පීන් අනේ අන්තන් නිදා ගන්න කියලා. ඕක නිදා ගන්නෙත් නෑ. මම නිදා ගන්න ගියා යන්තම්. ඕක නැත්තම් වාදයක් වෙනවා. අපි දැන් යමු ප්ලේග්‍රවුන්ඩ් එකට. මේ ප්ලේග්‍රවුන්ඩ් එකට යන්න තියෙන්නේ. දැන් මම ගත්තේ පෙට්‍රල් කෑන් එක. මිටින් ආවා. හරි. ඕකට කලින් මට ඕන මෙන්න ඔයිල් මේක. ඔගේ මට තියෙන පොඩි ගේට්ටු කෑල්ලක් අරගන්න. කාණුවක්. කාණු පද්ධතිය. මේක නේනි පීන්න. නැත්තම් වාතයක්. මෙයාට මේ වශයෙන් ත්‍රිංගන් එන්න පුළුවන් නේ. පැනෙන්න එපා. පොඩි ගැස්. ඉන්න පිට අරගමු. දැන් හිමීට ගිහිල්ලා අර කෑන් එක වගේ කරන්. මොනේනි බීන්? නැති කොහොමද? හිටියොත් වාතය. අන්න රහෙට යනවා පාඩුවේ. ඔයිටම වෙලා හිටියනම් ඉවරයි. ඉතින් මට තේරෙ ටික පොරවගෙන ඉන්න තියෙනවා. එතනම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. subscribe කරමු නැතුව හිටිය subscribe පාරකුත් දාන්න. වාගේ යාළුවන්ට දැනගන්න නැක share පාරකුත් දාන්න. තෙල් ටික පුරවගමු. තෙල් ටික පිරව ගත්තා. දැන් මෙයා එනවත් දන්නේ.
අඩි එනවා කියන්නකෝ. මහ වාතය යන්නේ යන. කවන්නේ එනකො. වාංග. වටේ අද්දාම්. මම මෙන්න මෙහෙන් ඉන්න මම මෙහෙන් යන්න. අන්න එහෙම ඉන්නකෝ. අන්න එහෙම ඉන්න. අන්න එහෙම ඉන්න ඕනේ හොඳ ළමයි. මම මේ ප්ලේ කරන්නේ normal mode. මේකේ තියෙන්නේ exploration කියලා එකක් තියෙනවා, normal තියෙනවා, තියෙනවා. ඊළඟට nightmare කියලා එකක් තියෙනවා. nightmare තමයි hard අමාරු. දැන් ඉතින් අර කාසිය මොකද තුවක්කුවක් ගන්න තියෙනනේ. කලින් තුවක්කුව ගන්න තිබ්බ එක මෙතනින් තිබ්බේ. දැන් ඉතින් තියෙන හැංගින්න එක. හැංගින්න තැන. ඔන්න බලන්න. හරි. දැන් මේ පේනනේ මේ බෝඩ් එකේ ලෑලි බෝඩ් එක ගහලා තියෙනවා. අර හෙට ගියාම තමයි ගන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි දැන් ඕකේ තියෙන උණ්ඩක් තුනයි. පේනවද? අර දොඹකරේ වගේ තියෙන එකේ කලින් එකේ නිකම්ම යන්න පුළුවන්. දැන් ඒකට යතුරුකුත් දාලා. යතුරු නම් මට හම්බෙලා තියෙන ඔතනම තමයි. හරියට හරි. මට පේපර් බෝල් ගන්න එකක් හම්බුණා. මේ පේන්ට් විදින ගන්න එක. උණ්ඩ තුනයි. බලන්න කණ්ඩින් උණ්ඩ 10යි දැන් උණ්ඩ 3යි. මේක ටිකක් අමාරු කරලා. වාංග මට සද්ද එනවද ඉතින්? කලින් වල ටික ලස්සනත් කළානේ. මේක වාත කෝච්චියක් වගේ නියන. කලින් අර හරි වදුරු අද මේ ප්ලේග්‍රවුන්ඩ් එකේ තුවද දෙනවා. මෙයා හිතන්නේ තාම යා පුංචි කියලා. වදදී. එමු සීය නැති කරන්න නම් දැන් තියෙන පොඩි අමාරු වැඩක්. එනවද? අනේ ඉන්නකෝ. වාතයක් වෙයි එතනදී. මේ පැත්තේ නේ. තාම අර කැසේ බඩ ගාගෙන ඉනවත් දන්නේ. එයා තාම ලොකු වුණාට තාම හිතගෙන පොඩි කියලා. ඔය ඉන්නේ. මං හිතුවේ අඬන්නේ නෙවෙයි කියලා. ඔන්නම ඉන්නවා අදමරි. අන්නේ අම්මපා මේක පිසුවට නේදන්නේ. දැන් මෙන්න මේකෙන් බර. අමාරු වැඩේ කරගෙන ඉන්න. ඒක සිහිය ටික විනාඩියකට සිහියන්නේ. මෙන්න බලන්න දොඹ කරා. මෝ දොඹ කරපදින්නත් දැන් පොඩ්ඩම ඉන්නේ. යකිද්දෝකේ. මෙසේජ් එකක් දෙනවා. දැන් ඉතින් හරි ඉවරේ දාලා තියෙන්නේ. එකපාරම හරි ගියා කියන්නකො. බෑ ඒක නම් වාසනාවක්. ඕක මට 3-4 පාරක් කරන්න. මට නම් 3-4 පාරම කරන්න අඩුම කරේ දෙවෙනි වතාව. බලමු. අන්න ජැකට් එක. මේ ජැකට් එකේ තියෙන යතුරුක්. ඒක ගන්න බෑ මෙච්චර මහන්සි වෙයි. මේ අයිස්ක්‍රීම් ගේන්නේ පොඩි වැඩක් කරගන්න ලොකු හරියක් කරන්න වෙනවා. තාමාරේ හැරිලා නැතුව ඇතිනේ. හැරිලාද කොහෙද? පේන්නේ නේන්නේ උත. ඉතින් ඇවිල්ලාද? කොහෙද දන්නේ? අර පේපර් බෝල් ගන්න එක තවනේ. ඔයදී මේක තව හදයක් තමයි මේ ළඟට එනකොට ටිකක් අර පෙන්නනවා බඩු. නැත්නම් ටික ටික හොයන්න ඉබි. මොකද ඉබි? ඒක ලොක්. මම හිතුවේ ඒකත් අරලා යන්න පුළුවන් කියලා අච්චර දෙයක් කරන්න ඕනේ කියලා අලුත් අප්ඩේට් එක. මම දෙනවා ඒක දෙකක්. හරි අනේ පීන්නේ. ටක් ගාලා අපි යමු දැන් ස්ක්‍රෝල් sorry. අයියෝ වැරදුනානේ. ඊකට නෙමෙයි යන්න ඕනේ. දැන් යන්න ඕනේ. අයියෝ ඇඩුත් යනවනේ. වාද යන්නේ මේ ඇඩුත්. යන්න
පාක් නේ අර වාහන පාක් කරන දැන් ඉතින් ස්ටෝරේජ් සෙන්ටර් එක අනික පාක් එක නෙමෙයි දැන් මෙන්න මේ ගන්න එක උනේ මෙහෙනම් ටිකක් අමාරුයි බලන්න මෙහි ගොඩක් අහු වෙලා තියෙන එක අනේ අන්තන් යන්න මොනනි ඔන්න එන්නකො අයියා එනකම් දැන් තෙල් ගහන්න දැන් අපිට වාහනයක් අයියෝ මේකනේ ගණින් මේක කාරණ නිදිය ගන්න එයා නිදියන්නේ ඉතින් මම නිදි කරවන්න දැන් ටිකක් අමාරු වැඩක් තමයි තියෙන්නේ දැන් අර යතුරක් ගෙන යතුරක් දුවනි ඉක්මනට යමු ගණන් ගන්නවා පොඩි පොඩි මේවා තියෙනනේ ඔය එක කලින් ගේම් එකේ මට මේක ටිකක් ඉලවන්න අමාරුයි ඉතින් මේක දැන් පුළුවන් කලින් ගේම් එකේ මම මේක ගොඩාක් අමාරුයි හිටි දැන් මේක කිසි නරකේ හප්පන්නේ නේ මේ අම්මව මිටියක් වගේ දියන්නේ නේ රෝඩ් දැන් ටක්කාල් දුවලා ගිහිල්ලා වැඩක් තියෙන කරගන්න. මෙන්න මේකේ තියෙන කාඩ් එක, කී කාඩ් එක. ඒක ගන්න දෙකනේ. දැන් කී කාඩ් එක නිකම්ම තියෙනවා. අර බ්‍රීෆ් කේස් එකේ දාලා හිමනේ. නිකම්ම දෙනවා. නැත්තම් ඒක ටිකක් ලේසි කළා. ලයිෆ් නම් තිබ්බ ගානද මන් දන්නේ. අන්නේ නා. රොඩ ස්පින් එකද? ඒක කටේ අරකට තියෙනවා. මම මෙහෙන් යනවා. අපි දැන් යන්නේ කැෆටේරියා එකට. මේ අනේන ගෑන්න මම ටිකක් කපනවා. කයිඩොත් පෙන්වන්නේ ඉතින් ඒක. මේ වෙබ්සයිට් නම්බර පේන්න බෑ. පුරුණොත් මම ඩිලීට් කරලා දාන්න. හරි දැන් අර කාඩ් එක මොන ඉදි කරවන්න බෑන් තා පාර. හරි කොහෙන්ද ඉන්නේ දැන්? යමුනි. දැන් මෙන්න මෙතන තියෙන යතුරක්. ඒ යතුරක් ඕනේ. ටක්කාලා යතුර නම් ගත්තා. උපේනේ නේ. පිටක් ගාලා අයිනක් වීඩියෝ දෙන්නවා. ටක් ගාලා දැන් නම් අන්තිමේවා ගිහින්නේ. දැන් නම් ඉතින් පැන ගන්න එක ලීස්. මේ ඇඩ් දෙනවනේ මට පේන්න බෑ මේ ඇඩ් නම් මොකටද දානවද මන් දන්නේ. හරි ඉල්ලෙගු වෙනවා ගණන් ගන්න එපා. ඔහොම තමයි. ඔහොම තමයි කර ඔහොම නෙමෙයි. එළියඳුර රෝඩ් එක අස්සේ නේද? මන් රෝඩ් ඉන්නවා දැක්කා. ස්පොට් දීපා. රෝඩ් එයිද? කොහෙද ගියේ? ඇත්තෙන් එළියට නෑ දෙන්න. ආවිනේ. කොහෙද මේක ගියේ? මේ රෝඩ් නම් හරි බూరు එකනේ. වෙලාවට ඉන්නෙත් නේ. මොනේනි? නේ මොනේ. ඕවර් වයිඩියොත් වැඩි කරන්න ඉන්නේ. මං කලින් එකපාරක් මේ උට පේන්නේ නැතු ගැහුවා. පේන ගහන පලින්නත.
දැන් මෙන්න මේ යන්න තියෙන්නේ. මම මෙහෙනේ ඇත්තේ. නැත්තම් මේ වදයක්. හරි මෙන්න මෙතෙන් යන්න තියෙන්නේ. මේ දොරේ එරියා. දැන් මේ බිනාන මේ ලාන්නවා. ඒක කැපුවා. ඒකට පදාන්න එතන. ඉතින් දැන් මෙන්න මේ ඩයරියක් තියෙන එක නම් මම කියවන්නේ. ඔයාලා කලින් අහලා ඇතිනේ. මේ යතුර තමයි මට දැන් ඕනේ. ඔයාලා වෙලා ගියා වෙඩි. අපරාධෙන් කාලේ. දැන් මම වෙවිලා දැන් ඉන්නේ. පොඩි සද්දේට හරි ඉදුවගෙන එනවනේ ඒක. නැත්තම් මට ඔක්කොම ටික පින්න ඉන්න තිබ්බා. මම මගේ වෙලාව කෑවා ඒක. දැන් ඉතින් යාළුවා බේරගත්තා වගේ තමයි. එකපාරක්වත් අහුවෙත් නෑ. නෑනිමු. මොනේ? ඉතින් ආරේ ඉතින් එන පැනගෙන තමයි ඉතින්. එහෙනම් අපි ගෙදර ගමු. ඔන්න ඉතින් අපි යාළුවා බේරගන්න තමයි හදන්නේ. අයියෝ මියන්නම්. ගණන් ගන්න එපා. පුළුවන් නම් මම ඩිලීට් කරලා දාන්න. මේක ඩේටා ඕන් කරගෙන ඉන්න. හරි පොඩි නෑ. නෑ ඉදහස් කළා. Come on, let's go home. ඉරිතරිය. හරි මම Let's go. ඉස්සරහට Let's go. තානිමෝ. හරි. දොර වහගෙන යන්න. කමන්නේ අරගෙන ඉන්නේ. හරි. මේ කොහමද? අබේරුවා. මොකද්ද? අම්මා. Won't ask how you got it, but they මට ඕනේ. කමන්නේ. වෙන දේ ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් ඉතින් මම ගිහින් එන්න. මොකටම සුබ දවසක්. මයික් දෙකෙන් හමු වෙමු. එහෙනම් මොකටම සුබ දවසක්.